කාල් වලින් ගැහුවයි කිව්වා. එයා ලංකා ගනුදෙනුවෙන් ගැහුවයි කිව්වා. channel 9න් ගැහුවයි කිව්වා. ඒ ගොඩාක් ඒවට පාර්ලිමේන්තුවේ විශ්වාස භංග ගෙනාවා. කරුණු අතේ තියාගෙන වාද විවාද කළා. චන්ද්‍රිකා නෝනට ඉන්න තාක්කල් හොරා කිව්වා. කියලා විශ්‍රාම ගියාට පස්සේ දැන් ඉන්නවනේ හැන්දෑවට හම්බ වී මුකුළු පපා කොමල පපා එකට ඉන්නේ. ද මංගල අමරවීරට රනිල් වික්‍රමසිංහ කිව්වනේ හොරා කියලා. මංගල අමාත්‍යංශයේ සුපිරි භවනක් හදාගත්තා කිව්වා. ක්‍රෙඩිට් කාඩ් එකෙන් වංචා කළයි කිව්වා. මංගල හොරා කිව්වා. දැන් බලන්නකෝ ඒ හොරායි රනිලුයි නියුන් සහෝදරයෝ දෙන්නා වගේ ඉන්න අපූල්. කොහොමදත් නියුන් තමයි ඉතින් හැම දෙයකම සමානයි. මංගල කිව්වා රනිල්ට හොරා කියලා. රනිල් පරිගණක මිලදී ගන්නකොට අගමැති හැටියට හොරාකම් කළා කිව්වා. දැන් ඉන්නවනේ ඩබල් නිකන් ගුඩ් ඩබල් වගේ. ප්‍රශ්නයක් නැහැනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ රට විකුණන් කන ආණ්ඩුව කියන්න බෑ. රට බෙදන ආණ්ඩුව කියන්න බෑ. මේ රට පාවල දුන්නු ආණ්ඩුව කියන්න බෑ. විදේශ බලවේග හමුවේ දන ගහපු ආණ්ඩුව කියන්න බෑ. අද මේ රට වෙනුවෙන් කෙලින් තීරණ ගත්ත හන්ද තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෝඨාභයලට අන්තර්ජාතික බලවේගවල බලපෑමට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. කරුණු නෑ, සාකි නෑ, කියන්න දේවල් නෑ. ඔහේ කියනවා හොරකම් කරන්නේ. හොරකමක් තියෙනවා නම් අඩු ගානේ ගිය අවුරුදු 4 එක හොරකමක් ගැන එක විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා නෑ මේ නඩය. එක විශ්වාස භංගයක් ගෙනල්ලා නෑ. ගේන්න තිබ්බනේ. අපි අභියෝග කරනවා පොන්සේකගේ යුදාවි උපකරණ මිලදී ගැනීමේ සමාගම ගැන ලිඛිත සාක්ෂිත් එක්ක අපි රටට කියන්නේ පුළුවන් නම් ඔය කියන එක චෝදනාවක් ගැන ලිඛිත සාක්ෂි අරගෙන පුළුවන් නම් එක කොප්පු කරලා පෙන්නන්න.